ආයිබෝවන් මම අද කරන්න යන්නේ සනසීමට මග ඔඩියෝ බුක් එකේ 38 වෙනි කොටස. අම්, අපි මම 37 වෙනි කොටස වෙනකම්ම රෙකෝඩ් කරලා තමයි ලංකාවට ගියේ සුමාන 3කට. එනාට අර මැදදී 6 වෙනි පරිච්ඡේදයේ පස්වෙනි පරිච්ඡේදයේ ඉවරනාට පස්සේ ඒකේ ඩිස්කෂන් එක මම ලංකාවේදී කරුවා. ඊට පස්සේ මම ඇත්තටම දවස් 3කට ඉස්සෙල්ලා ආවේ ලංකාවෙන්. උනාට මට අසනීප වුණා ආපු ගමන්ම. ඉතින් ඊට පස්සේ දැන් තමයි චුට්ටක් මේ මොකක් හරි කරන්න පුළුවන් වුණේ. දැන් එතකොට මම ඊට පස්සේ දිගටම දාපුවා ඉස්සෙල්ලා රෙකෝඩ් කරලා තිබිච්ච තමයි දැම්මේ. මම මේ මාසයකටත් වඩා වැඩි කාලයක මට ඇත්තටම ඉස්සෙල්ලා පාර රෙකෝඩින් එක කරලා තියෙන්නේ මාර්තු 16 වෙනිදා. ඉතින් එතන ඉඳලා ඊට පස්සේ අද තමයි රෙකෝඩින් එකක් කරන්නේ. අපි එහෙනම් පටන් ගමු. මේක 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පරිච්ඡේදයේ අපි තාම ඉන්නේ ඒකේ 127 වෙනි පිටුව. ඒක අභ්‍යන්තර වශයෙන් ගැඹුරු ලෙස මුල් බැස ගැනීම කියන මේ ටොපික් එකේ යටතේ තමයි මේ ටික මේ තියෙන්නේ. මේකේ ඒකේ මේ මාතෘකාව යටතේ තරගෙ තමයි අපි නැවතුනේ. මේ අභ්‍යන්තර රූපේ දැනීම යන කලාව මේ අභ්‍යන්තර රූපේ දැනීම යන කලාව සම්පූර්ණයෙන්ම අලුත් ජීවන රටාවක් බවට දියුණු වෙයි. ස්ථීර වශයෙන්ම භාවයේ සමග සම්බන්ධ වුණු මෙය ඔබ කවදාවත් දැනගෙන නොසිටිය ආකාරයට ඔබේ ජීවිතයට ගැඹුරක් එකතු කරයි. ඔබ ඔබේ ශරීරය තුළ ගැඹුරට මුල් ඇදගෙන ඉන්නා විට ඔබට ඔබේ සිත නිරීක්ෂණය කරන්නාසේ පැවතීමට ලෙහෙසි වෙයි. බාහිර වශයෙන් කුමක් සිදු වුණත් තව දුරටත් කිසිවකට ඔබ සසල කරන්න බැරි වෙයි. ඔබ එසේ පැවතුනේ නැත්නම් වරහන් ඇතුලේ ඔබේ ශරීරය තුළ ජීවත් වීම හැම විටම එහි අනිවාර්ය අංගයක්. ඔබ සිත මගින් පාලනය කිරීම නොනවත්වාම සිදුවෙයි. ඔබ බොහෝ කාලයකට ඉහතදී ඉගෙනගත් ඔබේ හිස තුළ ඇති පිටපත ඔබගේ සිතේ තත්වාරෝපණය ඔබගේ සිතීමටත් ඔබේ හැසිරීමටත් බලපෑම් කරයි. ඔබ සුළු කාලයකට එයින් නිදහස් වුණත් මෙය කලාතුරකින් තමයි දිගු කාලයකට පවතින්නේ. මෙය විශේෂයෙන් සිදුවන්නේ යම් දෙයක් බලාපොරොත්තු වූ ආකාරයට සිදු නොවුනාම, යමක් නැති වුනාම හෝ සිත් ඇවුලකටපත් වුනාම. ඔබේ තත්වාරෝපිත ප්‍රතික්‍රියාව එවිට අනිච්චානුගත හෝ ඉබේම සිදුවන අපේක්ෂිත එකක් වෙයි. එය පෝෂණය වන්නේ සිත යනුවෙන් හඳුනා ගන්නා විඥාන අවස්ථාව නිසා ඇතිවන මූලික උද්වේගය වන භයනුයි. මම ටිකක් එතන නවත්තන්න. මේ අභ්‍යන්තර රූපේ ගැන දැනීම ඇත්තටම මේ පොත පුරාම ගන්නට ඇහෙන්න ලැබෙයි. අභ්‍යන්තර රූපේ ගැන දැනීම කියන එක ඒක ඇත්තටම දොරටුවක් විදිහට දීලා තියෙනවා පස්සේ පරිච්ඡේදයක. ඒ වුණාට ඒක හුඟක් පවර්ෆුල් එකක් ඇත්තටම. දැන් ඒක හරියට මට තේරෙන්නේ යා ඒ කාට්ටෝලේ ලිව්වා තව පොතක් මිල්ටන් සීක්‍රට් කියලා පොඩි ළමයින්ට එකක් ලිව්වා. ඉස්කෝලවල ප්‍රශ්න තියෙන ළමයින්ට අර බුලි කරන ළමයින්ට ඒ වගේ ළමයින්ට ලියපු පොතක්. ඒකෙත් තියෙන්නේ අර අපි අභ්‍යන්තර රූපය කියන එක දැනගත්තට පස්සේ අර ඒක අපිට හැංගෙන්න තනක් කියන්නේ හැංගුණා වගේ එකක් නෙමෙයි අපිට අර gedara වගේ. එතකොට අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපි gedara යනවා වගේ එකක්. ඒක දැනගත්තට පස්සේ ඒ ළමයාටත් ඒ මිල්ටන් සීක්‍රට් පොතේ ඒ ළමයාට පෙන්නනවා මෙහෙම එයාට ගොඩාක් හිතරිදීමක් වුණාම එයාගේ අර සේෆ් තැනකට යනවා. ඒ සේෆ් තැන තමයි අපිට අපේ gedara වගේ අපිට අපිට යන්න පුළුවන් තැන අපේ gedara වගේ යන්න පුළුවන් තැන තමයි අභ්‍යන්තර රූපය කියන එක. ඉතින් ඒක ගැන දැනගත්තාම ඒක ගැන දැනීම දැනගත්තට පස්සේ ඒකයි මේක කියන්නේ මේ අභ්‍යන්තර රූපේ දැනීම යන කලාව සම්පූර්ණයෙන්ම අලුත් ජීවන රටාවක් බවට දියුණු වෙයි කියලා. ඒතොර ඒකේ හැම වෙලෙම පුළුවන් වෙලාවට
හැම වෙලේම ඇතුලේ ඉන්න. අපේ අභ්‍යන්තර රූපේ ඉන්න කියලායි කියන්නේ. එතකොට ඒකේ ඉන්නකොට අපිට අර සිතුවිලි නිරීක්ෂණය කරන්නත් ලේසියි. මොකද අපි ගොඩක් ළඟට ඉන්න අපේ ඇතුලේනේ. අර අර අනිත් පැත්ත හැරෙන්න කියලා ජේසු කියපු කතාවයි අර අ, මේ මොකද්ද තමන්ගේ මේ ඇතුළාන්තයේ තමයි තමන්ගේ ගුරුවරයා ඉන්නේ කියලා අර එළිය බලන්න නැතුව ඇතුළ බලන්න කියන ඒකට එක විදිහක් තමයි මේ අභ්‍යන්තර රූපය ගැන මේ දැනීම. දැනුණාට පස්සේ අපි පුළුවන් තරම් ඒකේ ගුණ බැසගෙන ඉන්න බලනවා. දැන් අපි මොකක් හරි වෙන දෙයක් කරනකොට පොඩි අවධානයක් ඒක ඇතුලේ තියාගන්න එක වැදගත්. අර ඒ වගේ ඒ ඉස්සරහට කරනකොට ඕක තේරෙන්න ගනි. ඒකෙන් කියන්නේ ළඟින් තියාගන්නවා. ඒක කොහොම හරි අපිට හැම වෙලේම මේ ඕන වෙලාවකට අග්ගාලේ ඇක්සස් එක තියෙනවා. ඉතින් ඒක හරි වැදගත්. මොකද මේ අම්, එතකොට අපි නිකන් ග්‍රවුන්ඩ් වුණා වගේ. අපි නිකන් මොකක් හරි එකට මුල් බැසගෙන ඉන්නවා. නැත්තම් අපි අර පාවෙනා වගේ අපිව ඕන එකකට ඇදගෙන යන්න පුළුවන් වගේ එකක් කරන මෙතන නිකන් මුල් බසිනා වගේ වැඩක් තමයි උතන තියෙන්නේ. ඉතින් එහෙම පැවතුනේ නැත්තම් එයා කියන්නේ මේක කියන්නේ සිත මගින් පාලනය කිරීම නොනවත්වා සිදු වෙනවා කියලා. ඉතින් ඒක මේ තව ඉස්සරහට අභ්‍යන්තර රූපය මේ සත්‍ය දැන ගැනීමට පාවිච්චි කරන විදිහ ගැන කතා කරනවා. මම දැනට කියන්න හදන්නේ මේක ඇත්තටම මේ පොත පුරාම තියෙන එක මේ සංකල්පයක් කියන්නේ නිකන් ක්‍රමයක්. මේ ඒක ඇත්තටම හුඟක් මම හිතන්නේ ඒ කාට්වලේ ගොඩක් ඒකට එයත් ඒක පාවිච්චි කරලා දන්නේ කොහොම හරි එයත් ගොඩක් ඒකට කැමති ඇති. ඒක හුඟක් මේක ගැන කතා කරනවා ගොඩක්. මම නම් ඇත්තටම අභ්‍යන්තර රූපේ තමයි මමත් ඔය කියන දොරටු වලින් මම පාවිච්චි කරන එකත් ඒක තමයි. හැම වෙලෙම ඒකට අවධානයක් යොමු කරගෙන ඉන්න බලන්න කියන එකයි මේක කියන්නේ. ඊට පස්සේ පැරග්‍රාෆ් එක. ඉතින් එහෙම අභියෝගයකට මුහුණ දෙන්න වුණාම වරහන් ඇතුලේ සාමාන්‍යයෙන් හැම වෙලෙම සිදුවෙන ආකාරයට එක්වරම අභ්‍යන්තරයට ගිහින් පුළුවන් තරම් වැඩියෙන් ඔබගේ ශරීරය තුළ ඇති අභ්‍යන්තර ශක්ති මාලාවට අවධානය යොමු කරන එක පුරුද්දක් කරගන්න. මේක ඒ තරම් දිගු වේලාවක් කරන්න අවශ්‍ය නැහැ. තත්පර කිහිපයකට පමණයි. ඒත් ඔබ එය කළ යුත්තේ අභියෝගයේ එල්ල වුණු සැනකින්මයි. ටිකකින් හෝ ප්‍රමාද වීම මගින් තත්වාරෝපිත සිත් උද්වේග ප්‍රතික්‍රියාව පැන නැගී ඔබ එහි පාලනයට ගොදුරු වෙයි. මම ආපහු පොඩ්ඩක් නවත්තන්නම් එතන. දැන් මේක කියන්නේ අර ඒකයි හැම වෙලෙම පුළුවන් තරම අභ්‍යන්තර රූපේ ඉඳලා පුරුදු වෙන්න කියන්නේ. එතකොට අපිට මේක ප්‍රශ්නයක් අභියෝගයකට පටන් ගත්ත ගමන්ම ඒකට යන්න පුළුවන්. අර ගෙදර යනවා වගේ. එතකොට එහෙම ගිය ගමන් අපි අර ඒ චක්‍රය මොකක් හරි වෙන දේවල් එතනින්ම කඩලා දානවනේ. එතන. ඒක දිගට යන්න දෙන්නේ නැහැ. මොකද නැත්තම් පොඩ්ඩක් හරි වෙලාවක් ගියත් ගමන් හිත ඇවිල්ලා හිත තව ලොකු ප්‍රශ්න හදනවා. මේ මොකද අපේ කන්ඩිෂන් වෙත තත්ත්වාරූපිත වෙච්ච හිත ඒ උද්වේග එනවා ප්‍රතික්‍රියා ඒවා ඊට පස්සේ හිත සම්පූර්ණයෙන් පාලනය අතට ගන්නවා. ඒ හිත පාලනය අතට ගන්න ඉස්සෙල්ලා අපි පුළුවන් ඉක්මනටම අතන්ට ගියා නම් එතකොට අපි මුල් බැසගෙන ඉන්නවා. එතකොට අපේ හිත නිසල වෙනවා එතනින්. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. අභ්‍යන්තරයට අවධානය යොමු කරලා අභ්‍යන්තර රූපේ සංවේදනය කරනකොට ඔබ සැනකින්ම නිසල වී මේ මොහොතට පිවිසෙනවා. එසේ වන්නේ ඔබ ඔබගේ සිහිය සිතින් පිටතට ඇද ගන්නා නිසයි. ඒ අවස්ථාවට ප්‍රතිචාරයක් දක්වන්න අවශ්‍ය නම් සුදුසු ප්‍රතිචාරය ඒ ගැඹුරු මට්ටමේ සිට මතු පිටට පැමිණෙයි. හරියට ඉර ඉටිපන්දමකට වඩා අනන්ත වාරයක් ආලෝකවත් වගේ ඔබගේ භාවයේ ඇති ප්‍රඥාව ඔබගේ සිතේ ඇති ප්‍රඥාවට වඩා අනන්ත වාරයක් වැඩි. අපවතේ නවත්තනම ටිකක්. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ අභ්‍යන්තර ඒ රූපයට යන්නේ අපි අර ගැඹුරු තැනට යන්නේ අපි අර සුපර්ෆිෂල් අර උඩින් තියෙන හිතෙන් තමයි තීරණය ගන්න. හිතටයි ඒක වදින්නේ හිතෙන් තීරණය ගන්නවා. එතකොට අපි කරන්නේ හැම වෙලෙම හරි දේ නෙමෙයි වෙන්නේ. ඒ වුණාට අපි අර ගැඹුරු තැනින් ගන්න තීරණ තමයි හරි දේවල්. එතකොට අපි අර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්‍රතිචාරයක් දක්වනකොට එකපාරට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ අර ගැඹුරු තැනින් එන එක තමයි අපි කරන්නේ. ඉතින් එහෙම කරන්ඩ අපි සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න තරමට තමයි මේ වගේ ඒවා අල්ලගන්න. දැන් සිහියෙන් ඉන්න ඕනේ. අභියෝගයක් ආපු ගමන් අභියෝගය එනකොටම අභ්‍යන්තර රූපයට යන්න. නැත්තම් හිත ඇවිල්ලා ටක් ගාලා හිත ගන්නවා. හිත අතට ගන්නා වැඩේ. හිතට දෙන්නේ නැතුව අපි අර ඇතුළට මේ අභ්‍යන්තර රූපයට යනවා හිතේ නැතුව. එතකොට හිතෙන් ඉන්නේ අපි අභ්‍යන්තර රූපේ ඉඳලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින්
ඒ අභ්‍යන්තර රූපේ තියෙන ප්‍රඥාව මේ හිතේට තියෙන ප්‍රඥාවට වඩා අනන්ත වාරයක් වැඩි හරියට ඉටිපන්දමකුයි ඉරයි වගේ. අභ්‍යන්තර රූපේ තියෙන ප්‍රඥාව ඉර වගේ. ඔබගේ අභ්‍යන්තර රූපය සමග සිහියෙන් සම්බන්ධ වී සිටින තාක්කල් ඔබ හරියට ගැඹුරු වශයෙන් පොළවට මුල් ඇති ගහක් වගේ. එහෙමත් නැත්නම් ඊතා ශක්තිමත් ගැඹුරු අත්තිවාරමක් හෝ පදනමක් හෝ ඇති ගොඩනැගිල්ලක් වගේ. මේ දෙවනියට පාවිච්චි කළ උදාහරණය ජේසුස් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වැරදියට තේරුම්ගෙන තිබෙන ගෙයක් හැදුව මිනිසු දෙන්නා ගැන කියවුණු උපමා කතාවේ. මෙයින් එක් මිනිසෙකු ඔහුගේ ගේ හැදුවේ වැලි ගොඩක අත්තිවාරමක් නොදා. ඉතින් කුණාටුවක් සහ ගම් වතුරක් ආවාම ඒ ගේ ගහගෙන ගියා. අනිත් මිනිසා ගලක් හමු වෙනකල් ගැඹුරට හාරලා ඔහුගේ ගේ ඒ මත හැදුවා. එය ගම් වතුරෙන් ගහගෙන ගියේ නැහැ. ඊළඟට තව මාතෘකාවක් තියෙනවා. ඔබ ශරීරයට ඇතුළු වෙන්න කලින් සමාව දෙන්න. වරහන් ඇතුලේ forgive. ඒක යටතේ තියෙන ප්‍රශ්නය මා මගේ අවධානය අභ්‍යන්තර රූපය වෙත යොමු කරන්න හදන විට හරි අපහසු ගතියක් දැනුණා. ඔබ කියන දේ මට අත්දැකීමට පුළුවන් උනේ නැහැ. මම අපව කියවන්නේ මේ ප්‍රශ්නේ මට ටිකක් මිසුණා. මා මගේ අවධානය අභ්‍යන්තර රූපය වෙත යොමු කරන්න හදන විට හරි අපහසු ගතියක් දැනුණා. කැළඹිලි ස්වභාවයකුත් අරුචි සහගත බවකුත් වරහන් ඇතුලේ නෝසියා දැනුණා. ඔබ කියන දේ මට අත්දැකීමට පුළුවන් උනේ නැහැ. මම පොඩ්ඩක් එතන නවත්තන්නම්. මේක මේ කවුරු හරි කරන්න ගිය කෙනෙක්ට වෙච්ච දෙයක් මේ කියලා තියෙන්නේ. ඒක අභ්‍යන්තර රූපයේ යොමු කරනකොට හරි ඇඟ ඇතුලෙන් අපහසු ගතියක් ඇවිල්ලා අර මේකන් වමනෙන්ඩ වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට ඒක නිසා යාට ඒක කරන්න බැරි වුණා කියලා කියන්නේ. දැන් ඒකට උත්තරේ ඔබට දැනුනේ ඔබ තුල රැඳී තිබුණු උද්වේගයක්. එය ඔබ කලින් දැනගෙන හිටිය එකක් නෙවෙයි. ඒත් ඔබ ශරීරයට අවධානය යොමු කරන විටයි එය ඔබට දැනුනේ. ඔබ ඒ උද්වේගයට අවධානය යොමු කරන තුරු එය ඔබ ඊට වඩා ගැඹුරින් නැති අභ්‍යන්තර රූපයට ප්‍රවේශ වීමෙන් වළක්වයි. අවධානය දක්වනවා කියන්නේ ඔබ ඒ ගැන සිතන්න පටන් ගන්න එක නොවේ. ඒකෙන් කියන්නේ ඒ උද්වේගය නිරීක්ෂණය කරන්න. එය සම්පූර්ණ වශයෙන් සංවේදනය කරන්න. එය ඒ ආකාරයටම පිළිගන්න කියන දෙයයි. සමහර උද්වේග හඳුනා ගැනීම පහසුයි. කෝපය, බිය, දුක, කනගාටුව වගේ දේවල්. අනෙක් සමහර ඒවාට නමක් දෙන්න අමාරුයි. ඒවා අපහැදිලි අන්දමේ අපහසුතාවන්, බරක් හිරවීමක් වැනි උද්වේග සහ සංවේදනය අතර මැද අවස්ථාවන්. කොහොම වුණත් මේදී වැදගත් වෙන්නේ ඔබට එයට නමක් දිය හැකිද යන්න නොවේ. ඔබට එහි සංවේදනය හැකිතරමින් ඔබේ අවධානයට යොමු කළ හැකිද යන්නයි. අවධානය තමයි පරිවර්තනයට යතුර. සම්පූර්ණ අවධානය කියන එකෙන් අදහස් වන තව දෙයක් තමයි පිළිගැනීම. අවධානය හරියට ආලෝක ධාරාවක් වගේ. ඔබේ සිහියේ බලය පූර්ණව යොමු කළ විට යන වරන් ඇතුලේ ફોකස් කර විට සෑම දෙයක්ම ඒ දේ බවට පරිවර්තනය වෙනවා. 100%ටපත් වෙනවා. පොඩ්ඩක් එතන නවත්තන්නම්. මේ අර වගේ උද්වේග සමහර අයට ඒ වගේ උද්වේග කැළඹිලි ස්වභාවය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක ඉරිසලා දැනුන්නේ නැත්නම් මොකද අපි කවදාවත් එතනට අවධානය යොමු කරලා නැති ඉඳ. ඉතින් අවධානය යොමු කරනකොට එහෙම දෙයක් දැනුණොත් කරන්න තියෙන්නේ ඒක තල්ලු කරලා දාන එක නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්න එක. ඒකට යටත් වෙනවා. ඒකට මේ අවනත වෙන එක. ඒවා මේකෙන් කියන්නේ කොහොමද මෙහිදී වැදගත් වන්නේ ඔබට ඒ නමක් දිය හැකිද යන්න නෙවෙයි. ඔබට එහි සංවේදනය හැකිතරමින් ඔබේ අවධානයට යොමු කළ හැකිද. අපි ඒකට අවධානය දෙනවා. ඒක ඒ විදිහට බාර ගන්නවා. ඒ විදිහට පිළිගන්නවා. එතකොට අර පිළිගැනීම කියන දේ
ඇත්තටම හුඟක් හරි පවර්ෆුල් එකක්. ඒක හරියට ආලෝකයක් වගේ. ආලෝකයේ අවධානය කියන එකත් ආලෝකයක් වගේ. හරියට මම ඉස්සලත් කියලා තියෙනවා අවධානය දෙනවා කියන්නෙම attention එක දෙනවා කියන්නෙම අපි දෙයකට ටෝච් එකක් ගන්නවා වගේ. ටෝච් එකක් ගහලා කරුවලේ තියෙන එකක් ටෝච් එකක් ගහලා බලනවා වගේ දෙයක්. එතකොට අපි ඊට ඉස්සෙල්ලා දැක්ක නැති දෙයක් නේ අපි බලන්නේ අවධානය දෙනවා කියන්නෙම අපි ඒක දිහා ඒකට අවධානයක් දෙනවා කියන්නේ ටෝච් එකක් ගහලා බලනවා වගේ. එතකොට ඒකෙන් කියන්නේ මේක හරියට අපි අවධානය කියන්නේම ආලෝක ධාරාවක්. ඒ ආලෝක ධාරාව ඔබේ සිහියේ බලය පූර්ණව යොමු කළ විට සෑම දෙයක්ම ඒ බවට පරිවර්තනය. ඒ කියන්නේ අපි සිහියෙන් බලනකොට ඒ දෙයක් සිහිය බවට පත් වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ වගේ ආලෝකයේ ටෝච් එක ගහපුවම ඒකෙත් එළිය ඒකත් එළිය බවට පත් වෙනවා. ඒ වගේ ආලෝකයේ බවට පත් වෙනවා. ඊළඟ පැරග්‍රාෆ් එක සම්පූර්ණ වශයෙන් ක්‍රියාකාරී සත්වේකු තුල උද්වේගයක් පවතින්නේ ඊටාම කෙටි කාලයක්. එය හරියට ඔබේ භාවයේ පිටතලය මත ඇති වුණු ෂණික රැල්ලක් හෝ තරංගයක් හෝ වගේ. ඒත් ඔබ ඔබේ ශරීරය තුල පවතින්නේ නැති අවස්ථාවේදී උද්වේගයකට ඔබ තුල පවතින්න පුළුවන් දවස් හෝ සති හෝ ගණනාවක්. එහෙමත් නැත්නම් එහි තරංග ශක්තියට සමාන තරංග ශක්තිය ඇති අනෙක් උද්වේග සමග එකතු වී වරහන් ඇතුලේ දෙවනි පරිච්ඡේදයේ සඳහන් කළ වේදනා රූපයේ බවට පත් වෙනවා. මේ තමයි ඔබ තුළ වසර ගණනාවක් ජීවත් වෙවි ඔබේ ශක්තියෙන් පෝෂණය වන ඔබේ ජීවිතය කාලකන්ණි කරවන පරපෝෂිතය. මේ අපිට ඇත්තට මේ අවධානය යොමු කරන්නේ නැති වුනහම ඒවා දේවල් ওই වගේ දේවල් ඇතුළට රිංග ගන්නවා රිංගගෙන ඒවයින් තමයි අර පේන් බොඩි එක අර අභ්‍යන්තර රූපේ මේ වේදනා රූපේ කියන එක හැදෙන්නේ. අපි සිහියෙන් ඉන්න තරමටම අපි අභ්‍යන්තර රූපේ ඉන්න තරමටම අර එන ප්‍රශ්න හරියට පොඩි අර මතු පිටින් ඇති වෙන රැලි වගේ ඒවා පොඩ්ඩක් ඇවිල්ලා යනවා. වැඩි තුල සම්පූර්ණ වශයෙන් ක්‍රියාකාරී සත්වයක තුල උද්වේගයක් පවතින්නේ ඊටාම කෙටි කාලයක්. ඊට ඔයගොල්ලෝ දන්නවා සමහර අයගේ මාස ගණන් අවුරුදු ගණන් සමහර අය ওই වගේ ප්‍රශ්න අවුරුදු ගණන් විතරක් නෙමෙයි සම්පූර්ණ ජීවිත කාලයමත් තියාගෙන ඉන්නවනේ. ඉතින් මේ ඒ වයින් තමයි ඔය අභ්‍යන්තර මේ වේදනා රූප හැදෙන්නේ. ඊළඟ පැරග්‍රාෆ් එක ඉතින් ඔබේ අවධානය උද්වේගයේ සංවේදනය වෙත යොමු කරන්න. ඔබේ සිත ඒ උද්වේගය පෝෂණය කරන දුක්බර රටාවන් වරහන් ඇතුලේ මැසිවිල්ල ආත්මානුකම්පාව පිළිකුල වගේ අල්ලාගෙන ඉන්නවද කියලා පරීක්ෂා කරන්න. සමාව දෙන්න නොහැකි වීම බොහෝ වෙලාවට වෙන කෙනෙකුට හෝ ඔබටම හෝ වෙන්න පුළුවන්. ඒත් සමහර විට එය එක්තරා අවස්ථාවකට හෝ තත්වයකට හෝ වෙන්නත් පුළුවන්. අතීතයේ වර්තමානයේ නැතහොත් අනාගතයේ. වරහන් ඇතුලේ ඔබේ සිත මේ බව පිළි නොගත්තාට. මම පොඩ්ඩක් නවත්තනවා එතන ආපහු මේ සමාව දීම කියන එකත් ඇත්තටම මේ හුඟක් වෙලාවට ඔය උද්වේගය එන්නේ ඇතුලේ තියෙන මොකක් හරි දුක්බර රටාවන් ගෙන්නේ එක්ක ආත්මානුකම්පාව වෙන්න පුළුවන් පිළිකුල ඒ වගේ වෙන්න පුළුවන් නැත්තම් මේ සමාව දෙන්න බැරිකම මොකක් හරි දෙයකට සමාව දෙන්න බැරිකම නිසා ලොකු ප්‍රශ්න ඇති වෙනවා සමහරලාට තමන්ටම සමාව දෙන්න බැරි එක ඒකත් තමන්ට සමාව දෙන්න බැරි එක වෙන්න පුළුවන් වෙන කෙනෙක්ට වෙන්න පුළුවන් එහෙම නැත්තම් වෙච්ච දෙයකට අවස්ථාවකට යම්කිසි අවස්ථාවකටත් සමාව දෙන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේ ඉතින් ඒ වගේ ඔය සමාව දෙන්න බැරි එකත් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් හුඟක් මිනිස්සුන්ට. ඔව් සමාව දෙන්න නොහැකි බව අනාගතයේ වෙතට වෙන්නත් පුළුවන්. මේ තමයි සිත අවිනිශ්චිතභාවය නොපිළිගැනීම. අනාගතයේ එහි පාලනයට යටත් නැති බව නොපිළිගැනීම. සමාව දීම කියන්නේ ඔබේ දුක්බර භාවය අත්හැරලා දමලා දුකට පිට වෙන්න ඉඩ හැරීමයි. දුක්බර බව කිසිම වැඩකට නැති දෙයක්. වරහන් ඇතුලේ ව්‍යාජ මමත්වයේ ශක්තිමත් කරනවා හැරෙන්න. බව ඔබට අවබෝධ වුණාම ඔබ එය ඉබේම ස්වභාවිකවම සිදුවෙයි. සමාව දීම කියන්නේ ජීවිතයට විරෝධය පෑම නැවැත්වීමයි. ජීවිතයට ඔබ තුලින් ජීවත් වීමට ඉඩ හැරීමයි. අනෙක් විකල්පය තමයි වේදනාව සහ දුක විඳීම. ඒ කියන්නේ අධික වශයෙන් ජීව ශක්තිය ගලා යාමට විරෝධය පෑම. ඒ මගින් ලෙඩ රෝග ඇතිවීම.
ආපහු නවත්තන්නම් පොඩ්ඩක්. ඉතින් ඇත්තට මේ සමාව දීන කියන එක ඒක කරාට පස්සේ මේ දැන් මේක ඇත්තටම මේ සමාව දෙන්න නැති එකෙන් වෙන අපිට වෙන අවාසිය දැනගත්තට පස්සේ සමාව දෙන කියන එක නිකම්ම ඉබේම වෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම සමාධිය කියන්නේම ජීවිතයට විරෝධී පෑමක්. ඉතින් ජීවිතයට ඔබ තුළින් ජීවත් වෙන්න හැරීමයි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අනිත් විකල්පය තමයි වේදනාව සහ දුක විඳීම. ඒ කියන්නේ අධික වශයෙන් ජීව ශක්තිය ගලා යාමට විරෝධය පෑමයි. ඒ මගින් තමයි ලෙඩ රෝග ඇති වෙන්නේ. ඊළඟ පැරග්‍රාෆ් එක සත්‍ය වශයෙන්ම සමාව දුන් සැනකින්ම ඔබ ඔබේ සිත තුළ තිබුණු ශක්තිය නැවත ලබා ගන්නවා. සමාව නොදීම සිතේ ස්වභාවයයි. වරහන් ඇතුලේ සිතින් හදාගත් ව්‍යාජ මමත්වයට කරදර සටන් නැතිව ජීවත් වෙන්න බැරුවා වගේම සිතට සමාව දෙන්න බෑ. ඔබට පමණයි එය කළ හැක්කේ. ඔබ පැවතෙන්න පටන් ගන්නවා. ඔබ ඔබේ ශරීරයේ තුලට යනවා. ඔබට භාවයෙන් පිටවෙන පැහැදිලි ශාන්ත බවත් නිශ්චල බවත් දැනෙනවා. මේ නිසා තමයි ජේසුස් වහන්සේ කිව්වේ ඔබ දේවස්ථානයට ඇතුළු වීමට පෙර සමාව දෙන්න කියලා. ඉතින් මේ සමාව ඇත්තටම සමාව නොදීම තමයි සිතේ ස්වභාවය. මොකද සිත කියන දෙයට සිත කියන දේ මේ ජීවත් කරගෙන තියාගන්න හැම වෙලෙම ප්‍රශ්න ඕනේ සිතට. අර බල්ලා මස් කටු කනවා වගේ අර වේදනාවෙන් හිටියට ඒ වේදනාවට සිත කියන එක ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් සිතට ප්‍රශ්න නැතුව ඉන්න බෑ. ඒක නිසා තමයි ඔය සමාව දෙනවා වගේ දේවල් සිතට කරන්න බැරි. මොකද මේ ප්‍රශ්නේ තියාගන්නයි බලන්නේ සිත. ඉතින් අපි අපේ බලය අපි අතට ගත්තාම සිතෙන් එළියට ඇවිල්ලා එතකොට තමයි අපේ ශරීරය තුලින් ජීවත් වෙනවා. එතකොට අර අපි ගැඹුරු තැනකින් ජීවත් වෙනවා. ඒක තමයි ජේසුස් වහන්සේ කිව්ව ඔබ දේවස්ථානයට ඇතුළු වීමට පෙර සමාව දෙන්න කියලා. මොකද සමාව දෙන නැති එකෙන් තමයි අපිට අතනට යන්න බැරි. එතනටම අභ්‍යන්තර වශයෙන් පැවතීමේදී සමාව දෙන්න නැතුව බෑ. ඇත්තටම සමාව දීලා තමයි එතනට යන්න වෙන්නේ. ඊට පස්සේ තියෙනවා විරාම ලකුණක්. අපි පොඩ්ඩක් විරාම ලකුණට ගිහිල්ලා එමු. ඊට පස්සේ තව උපමාතෘකාවක් මේ 5 වෙනි පරිච්ඡේදයේ විද්‍යාමාන නොවුණු වරහන් ඇතුලේ unmanifested දෙයට ඔබගේ ඇති සම්බන්ධය. ඒකේ යටතේ ප්‍රශ්නයක් තියෙනවා. පැවතීම සහ අභ්‍යන්තර රූපය අතර ඇති සම්බන්ධය කුමක්ද? පැවතීම කියන්නේ පවිත්‍ර සිහිය. සිත තුළ රූප ලෝකයේ තිබී නැවත ලබාගත් සිහිය. අභ්‍යන්තර රූපය තමයි ඔබේ විද්‍යාමාන නොවුණු දෙයට ඇති සම්බන්ධය. එහි ගැඹුරුම ආකාරය තමයි විද්‍යාමාන නොවුණු දෙය. ඒ කියන්නේ සිහියේ ප්‍රභවය. වරහන් ඇතුලේ හරියට ආලෝකයේ ප්‍රභවය ඉර වගේ. අභ්‍යන්තර රූපය දැන ගැනීම කියන්නේ සිහියට තම සම්භවය මතක් වීමෙන් නැවත එහි ප්‍රභවයට යාමයි. පොඩ්ඩක් එතන නවත්තන්න. දැන් ටිකක් එයාර ගැඹුරු විදිහට විස්තර කරන්න ගන්න මම චුට්ටක් මේක ගැන විස්තර කරන්නම්. ඒ වුණාට හුඟාක්ම ඕක තේරෙන්නේ නැත්නම් ඒ ගැන වැඩි හිතන්න එපා. ඉස්සරහට කියවගෙන යන්න. පස්සේ ආපහු මෙතනට ආවහම තේරෙන්න ගනි. පොත ඉවරනාට පස්සේ ආපහු සම්පූර්ණ එකම ආපහු කියවනවා නම් එතකොට සමහර දේවල් ආපහු වැටහෙන්න පටන් ගන්නවා. දැන් පැවතීම කියන්නේ අර පවිත්‍ර සිහියනේ අපි අර සිහියෙන් ඉන්න එකනේ. එතකොට ඒක
එතකොට අර අභ්‍යන්තර රූපේ තමයි අර අභ්‍යන්තර රූපේ කියන්නේ එතනින් තමයි අපි අර unmanifested අර විද්‍යාමාන නොවුණු තැනකට තියෙන සම්බන්ධය ඇති වෙන්නේ එතනින්. එතකොට ඒ ගැඹුරින්ම දැන් හිතුවොත් ලෙවල්ස් හිතුවොත් දැන් ගැඹුරින්ම තියෙනවා කියලා විද්‍යාමාන නොවුණු දෙය ඊට පස්සේ උඩින් තියෙනවා අභ්‍යන්තර රූපය. ඊට උඩින් තියෙන්නේ මේ සිහිය. දැන් සිහිය තමයි අපි පාවිච්චි කරන අභ්‍යන්තර රූපයට යන්න. ඊට උඩින් තමයි හිත තියෙන්නේ. දැන් අපි හිතෙන් ගිලිහිලා අපි යනවා අර මේ අභ්‍යන්තර රූපයට. අභ්‍යන්තර රූපෙන් තමයි අපිට කනෙක්ෂන් එක තියෙන්නේ අර විද්‍යාමාන නොවුණු දෙයට. ඉතින් හරියට ආලෝකයේ ප්‍රභවයේ ඉර වගේ අර ඒ වගේ ප්‍රභවයට. ඉතින් අභ්‍යන්තර රූපය දැන ගැනීම කියන්නේම සිහියට තම සම්භවයේ තම ප්‍රභවයේ මතක් කර දීමක්. ඉතින් ඒක මේක දැන් ප්‍රැක්ටිස් එකට එච්චර වැදගත් නෑ. මේක අර මේක කරුණු ටිකක් ඉතින් ඒක පැහැදිලි වෙනවා නම් එහෙමයි. නැත්තම් ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. ඊළඟට කියවගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය විද්‍යාමාන නොවූ දේ සහ භාවය කියන්නේ එකම දෙයද? උත්තරය ඔව්. නිෂේධ හෝ ප්‍රතිෂේධ තේරුමක් ඇති වචනයක් පාවිච්චි කිරීමෙන් ඒ කියන්නේ වරන් ඇතුළේ negation උත්සාහ කරන්නේ සිතන්න හෝ සිතින් මවා ගන්න හෝ නොහැකි දෙයක් විස්තර කිරීමටයි. එය කුමක්ද කියන දේ විස්තර කරන්න හදන්නේ එය කුමක් නොවේද කියන දේ විස්තර කිරීම මගින්. භාවය කියන්නේ නිශ්චිත වරන් ඇතුළේ පොසිටිව් වචනයක්. කරුණා කරලා මේ වචන දෙකෙන් එකකටවත් ඇලෙන්නවත් ඒවා විශ්වාස කරන්න පටන් ගන්නවත් එපා. ඒවා මග සලකුණු පමණයි. පොඩ්ඩක් නවත්තන්නම් එතනින්. ඒක තමයි මම ඉස්සලත් කිව්වා වගේ දැන් මේවයි අර එක එක වචන අතර තේරුම් තමයි මේ බලන්නේ. උනාට ඒවා එච්චරම ලොකු වැදගත්කමක් නැහැ. ඕනනම් ආපහු මේක කියවනකොට ඒක තේරුම් ගන්න බලන්න. නැත්නම් ඒ කියන්නේ එච්චරම ලොකු මේ වේට් එකක් දෙන්න එපා ඒවට. ඉතින් ඒවා මග සලකුණු විතරයි. ඔයාලට තේරෙන දේවල් ටික ඉස්සරහට අරන් යන්න. ඒ තේරෙන දේවල් ටිකෙන් පොත බලාගෙන යන්න. ඊට පස්සේ ඊළඟ රවුම යනකොට සමහර ඒවා තේරෙන්න ගනී අලුතෙන්. ඒක නිසා මේ ගැන වැඩියෙන්ම හිතන්න යන්න එපා. අපි එතනින් නවත්තමු අදට. මේ අපි තාම ඉන්නේ 6 වෙනි පරිච්ඡේදයේ. එතනින් නවත්තමු ඊළඟ කොටස කරනකම්.